Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට හරිම ආදරෙන් එකතු කරගන්න. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ weekday එක. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අද ටිකක් වැස්ස දවසක්. උදේත් වැස්සා දැනුත් ටිකක් අඳුරු කරලා තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් ඉස්කෝලේට යනකම් මෙහෙම වහින්න නැතුව තිබ්බොත් හොඳයි. ගෙදර ඉඳලා මට ඉස්කෝලේට යන්න විනාඩි 20ක් වගේ යනවා. ඉස්කෝලේ යන ටයිම් එක මේ විදිහට රෙකෝඩ් කරාට ස්කූල් ටයිම් එකේ නම් මට ඒ වීඩියෝ ෂෙයා කරගන්න බැරි වෙයි. ස්කූල් ටයිම් එක කියලා ඉතින් මට ෂෙයා කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලන්ච් ටයිම් එක තමයි. එහෙනම් අපි ආයිත් ඉස්කෝලේ ඉවර වෙලා හම්බ වෙමු. ඉස්කෝලේ නම් ඉවරයි. ගෙදර යන්න කලින් පොඩි වැඩ වගේක් තියෙනවා. ඒකට තමයි දැන් මම මේ යන්නේ. මට print outs වගේක් ගන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන මොනවා හරි බොන්න කියලා තමයි මම මේ ගියේ. ඉතින් බොන්න ගියාට පොඩක් බඩගිනිත් නිසා මොනවා හරි කනවා කියලා හිතුවා. ඒ ගමන්ම මම ගෙදර අයටත් තේ බීලා කන්න කියලා පේස්ට්‍රි ගත්තා. ඉතින් ඔයාලා දන්නවනේ මම මේ දවස්වල ඉන්නේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ කියලා. ඒක නිසා මේ දවස්වල නම් මට හරියට බඩගිනිනවා. ඒ නිසා ඉතින් ගොඩක් වෙලාවට පොඩි දෙයක් හරි ඉතින් කනවා. කෑමත් කාලේ එළියට එද්දි තමයි මතක් වුණේ ෆ්‍රෙඩෝට මුකුත් ගත්තේ නැහැ කියලා. ඉතින් එයාටත් රෝස් පාන් අරගෙන දැන් මේ ගෙදර යන ගම. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා හම්බ වෙමු. ගෙදර ඇවිත් මම වොෂ් එකක් දාගත්තා. අද ටිකක් පරක්කුත් වුණා ගෙදර එන්න. මොකද පොඩි වැඩ ටිකුත් කරගෙනනේ ආවේ. වොෂ් එකක් එහෙම දාලා කෑම කන්න තමයි ලෑස්ති වුණේ. එන මගදී පොඩි දෙයක් කෑවට ගෙදර ආවම ඉතින් බත් කන්නම ඕනේ. මං කිව්වනේ කලිනුත් මේ දවස්වල හරිම බඩගිනි කියලා. අම්මා පොලොස් හදලා තිබ්බා. ගොඩක් දුරට මේ දවස්වල ඉතින් පොලොස් වගේ කෑම හරියට කන්න හම්බ වෙනවා. ඒ වගේම ගොටු කොළ එහෙම එපා වෙලා තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් ගුණ නිසා කනවා. මම මේ මැටි පිඟානකුත් ගත්තේ නිකන් ආසාවෙන් කන්න ඕන වගේ නිසා. බත් කාලා ඉවර වෙලා මම මේ කන ලෑස්ති වුණේ අලිගැට පෙර ගෙඩියක්. අම්මා පොලෙන් ගෙනල්ලා තිබ්බ අලිගැට පෙර. මේ ගෙඩිය තමයි ඉදිලා තිබ්බේ. මම හිතුවේ මේ වටේට නිකන් පැල්ලම් තියෙන නිසා සවුත්තු වෙලා තියෙයි කියලා. ඒ වුණාට කපලා එහෙම බැලුවහම ඒ ගෙඩිය හොඳට තිබුණා. මම කන්න ආසම පළතුරක් තමයි අලිගැට පෙර කියන්නේ. මේ විදියට අලිගැට පෙර ටික සූර්ලා අරගෙන ඊට පස්සේ ඒකට ලුණුයි සීනි තව කිරිපිටි දාලා කනකොට මාරම රසක් තියෙන්නේ. ඔයාලත් ඒ විදියට කාලා නැත්තම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. කෑම කාලේ ඉවර වෙලා එහෙම මම මේ ලෑස්ති වුණේ මම ගෙන්න ගත්ත දේවල් ටිකක් බලන්න. මේ දවස්වල ඉතින් එහෙම යන්න අමාරු නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ මට ඕන දේවල් එක්ක කාට හරි කියලා ගෙන්න ගන්නවා. නැත්තම් ඔන්ලයින් ඕඩර් කරනවා. ඉතින් මේත් ඒ විදියට ගෙන්න ගත්ත දේවල් ටික. මේවා ගෙන්නනම් දවස් 2-3ක් වෙනවා. මේ තියෙන්නේ ස්ටෝරේජ් බොක්සස් වගේක්. ඉතින් මම මේක ගෙන්න ගත්තේ ඉස්සරහට බබාගේ වැඩවලට එහෙම ඕන වෙයි කියලා හිතලා. මේක නම් ස්ටිකර් එකක්. මම නිකන් මේක ආසාවට වගේ ගෙන්න ගත්තේ මේ ටේබල් එකේ අලවන්න. මම මේකට ටේබල් ක්ලෝත් එකක් දාන්න හිටියේ. ඒ වුණාට මම TikTok එකේ දැක්ක මෙන්න මේ වෝල් ස්ටිකර් එක. ඉතින් මම හිතුවා නිකන් මේක try කරලා බලන්න ඕනි කියලා. මේකේ මුල් ටික අලවද්දි නම් පොඩ්ඩක් මගේ අතින් එහෙම වුණා. ඒ වුණාට අන්තිම ටික අලවගෙන යද්දී ලස්සනට නීට් එකට අලවගෙන යන්න පුළුවන් වුණා.
මං හිතන්නේ කාගේ හරි හෙල්ප් එකක් ඇතුව මේක කරොත් ගානට නීට් එකට කරගන්න පුළුවන්. අලවගෙන ඉවරුණාට පස්සේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මම ඔන්ලයින් ඕඩර් කරලා තිබුණා ෆොටෝස් වගේක්. ඉතින් ඒකත් අද ආවා. ඉතින් අපි බලමු මම හිතපු විදියටම ඒ ටික තියනවාද කියලා. මේකත් මම ඕඩර් කළේ බබා වෙනුවෙන්මයි. ඉතින් බබා හම්බුණාට පස්සේ ඒ රූම් එකේ ලස්සනට හැං කරන්න කියලා තමයි මම මේ පික්චර්ස් තුන ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ මේ පේජ් එකට යවලා එයාලට කියලා මේ විදියට හදාගත්තා. ඉතින් එයාලා ඒක ලස්සනට කරලා තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම කරේ මම මැටර්නිටි ලීව් ගන්න මාස 2-3කට විතර කලින් තිබ්බ වැඩයි මහන්සියයි එක්ක මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න පරක්කු වුණා. සමහර විට වොයිස් කරද්දී පොඩි අඩුපාඩු වෙලා ඇති. ඉතින් අද හිතුණා පන්සල් යන්න ඕනේ කියලා. දැන් නම් සතියට එක දවසක්වත් පන්සල් යන්න බලනවා. එතකොට ටිකක් හිතටත් හොඳයි. මේ විදියට තමයි මගේ මේ වීක් ඩේ එක ගෙවුනේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් තවත් අලුත් vlog එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.